Welcome back to my channel, Sri Lanka Bus Route Info. Hi friends, අද මම වීඩියෝ එකකින් ගෙනාවේ කොළඹ සිට අම්පාර සහ අම්පාර සිට කොළඹ දක්වා ධාවනය වෙන highway බස් සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ මම සම්පූර්ණ විස්තර මම සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ කොළඹ සිට පිටත් වෙනකොට බස් රථ මාර්ග වෙන බොරල්ල, රාජගිරිය, බත්තරමුල්ල සහ මක්කුඹුර highway terminal එකෙන් ඇතුල් වෙලා ඊට පස්සේ දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ මත්තල පිවිසුමෙන් පිටත් වෙලා තනමල්විල, වැල්ලවාය සහ මොනරාගලාරා අම්පාරයට ධාවනය වෙන බස් රථවල් සම්බන්ධයෙන්. ඉතින් දිගටම මේ වීඩියෝ එක බලන්න ඔබට ඕන කරන විස්තර ටික මේකේ තියෙයි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අපි බලමු කොළඹ සිට අම්පාර දක්වා ධාවනය වෙන බස් රථවල් සම්බන්ධයෙන්. කොළඹ සිට බස් රථවල් 4ක් අම්පාර බලා ධාවනය වෙනවා. ඒ බස් රථවල් අතරින් 3ක් කොළඹ සිට සහ එකක් මංකුඹුර ටර්මිනල් එකකින් ධාවනය වෙන්නේ. ඉතින් ගොඩාක් දුරට මෙම බස් රථවල් කොළඹ සිට උදේවරුේ සහ දවල්වරුේ තමයි ධාවනය වෙන්නේ. ඒකේ මුලින්ම කොළඹ සිට ධාවනය වන්නේ උදේ පාමාරට පිටත් වෙන එක්ක ලියනගේ එක්ස්ප්‍රස් බස් එක හෝ ග්‍රීන් ලීෆ් සමාගමෙන් ධාවනය වෙන බස් රථ. ඉතින් ඊට පස්සේ දවල්වරුේ එම බස් රථවල දෙකෙන් එකක් තමයි ආයි 11 මාරට ධාවනය වෙන්නේ. ඒ වගේම දවල් 1 මාරට කොළඹ සිට දිලංකා කම්පැනියෙන් ධාවනය වෙන බස් රථවල් ධාවනය වෙනවා. ඉතින් අවස 3 මාරට මක්කුඹරෙන් ධාවනය වෙනවා අම්පාර බලා දිලංකා කම්පැනියෙන් ධාවනය වෙන බස් රථවල්. ඉතින් මෙම බස් රථවල් ප්‍රධාන නගරවල වලට ළඟා වෙන වෙලාවල් මම මෙතන සඳහන් කරලා තිනවා ගොඩක් දුරට. එම විස්තර ටික ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජන වෙයි කියලා මම හිතනවා. මීළඟට අපි බලමු අම්පාර නගරයේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය වෙන බස් රථවල් සම්බන්ධයෙන්. දැනට අම්පාර නගර සිට බස් රථවල් 4ක් ධාවනය වෙනවා. ඉතින් ගොඩාක් දුරට මෙම බස් රථවල් කොළඹ බලා ධාවනය වෙන්නේ අවස් වරුවේ සහ රාත්‍රී කාලේ. ඉතින් අවස 3ට බස් රථයක් ධාවනය වෙන්නේ ග්‍රීන් ලීප් සමාගමට අයිති බස් රථයක් හෝ ලියනගේ සමාගමට අයිති බස් රථයක්. ඒ වගේම රාත්‍රී 11ටත් එම සමාගමෙන් ධාවනය වෙන බස් රථයක් තමයි ධාවනය වෙන්නේ. ඉතින් ඊට අමතරව රාත්‍රී 11 මාර සහ 12ට එම වෙලාවල් වල ධාවනය වෙන්නේ දිලංකා සමාගමට අයිති වෙන බස් රථවල් දෙකක්. ඉතින් එම බස් රථවල් එයින් පිටත් වෙන වෙලාවල් සහ ප්‍රධාන නගරයක් වෙන මොනරාගල නගරයට ළඟා වෙන වෙලාවල් මම මෙතන සඳහන් කරලා තිනවා. එතෙන් සිට කොළඹට ළඟා වෙන වෙලාවලුත් මම මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විස්තර ටික ඔයගලන්ට මේ සම්පූර්ණ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙතන සඳහන් කරලා තියෙන විස්තර ටික ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙතනින් මම සඳහන් කරලා තියෙන කාලසටහන් දැනට පවතින කාලසටහන් අනුව තමයි මම මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට අමතරව ඉදිරියේදී මොනවාරි වෙනස්කම් වුණොත් එක්කෝ අලුතෙන් මොනවාරි රූට්ස් ඇඩ් වුණොත් මම එම විස්තර මම කොමන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඊට අමතරව මොනවාරි ගැටලුවක් තිබ්බොත් ඔයගලන්ට Facebook මාර්ගය ඔස්සේ මාව සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතෙක් වෙලා මේ වීඩියෝ එක බලපු එකට බොහොම ස්තුතියි.